සුබ දවසක් ක්‍රියාසියෝ දෙනාට අද අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන ගැන. මේ පාඩම අර සරල තැන ඉඳන් සංකීර්ණ තැන වෙනකන් කතා කරනවා. හරිද? මේකේ විශේෂත්වය තමයි මේ අර බිඳුවේ මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් මේක බලලා යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රෝටීන මාතෘකාව ගැන. ඇත්තටම අපි කතා කරන්න යන්නේ අද ප්‍රෝටීන වල මූලික රසායනික ස්වභාවය විතරයි. ඒ වුණාට මේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න මේකේ සාමාන්‍යයෙන් ඔයා වෙන පන්ති වලින් ගත්තේ නැති දෙයක් මේකේ තියෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒතර මම මේ කතාව මෙහෙම පටන් ගන්නම් මේකේ. ප්‍රෝටීන කියන්නේ මොකක්ද? මම ප්‍රෝටීන කියන එකට මේ වගේ නිර්වචනයක් දෙනවා. දැන් ඕලෙ වලින් එන ළමයි ඉන්නවනේ. සාමාන්‍ය පෙළ ලියලා එන ළමයි දන්නවා මේ ප්‍රෝටීන හැදලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින් කියලා. එතකොට ප්‍රෝටීන වල තැනුම් මේකක වෙන්නේ ඇමයිනෝ. මම එහෙනම් කියනවා තමන්ගේ ඒකාවයවකයේ විදිහට ඇමයිනෝ අම්ල තියෙන ඒ ඇමයිනෝ අම්ල බහුආවයීකරණයට ලක් වීමෙන් සෑදුණු විශාල දාම වලට මම කියන ප්‍රෝටීන කියලා. අවුලක් නැහැ නේ එකගයිනේ. එතකොට තමන්ගේ ඒකාවයවකේ නැත්තම් තැනුම් මේකකේ වෙන්නේ ඇමයිනෝ අම්ල. එතකොට ප්‍රෝටීන වල ඒකාවයවකේ හැවත් තැනුම් මේකකේ වෙන්නේ ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල බහුආවයීකරණයට ලක් වීම. සෑදුණු විශාල දාමයකට මම කියන ප්‍රෝටීනයක් කියලා. හරිද? මම ඒක මෙහෙම අඳිනවා. හරිද? ඔන්න මම ඇමයිනෝ අම්ල ටිකක් අඳිනවා. ඒව අතර පෙප්ටයිඩ් බන්ධන තියෙනවා. හරිද? මේ වගේ තියෙන ඇමයිනෝ අම්ල දාමයකට අපි කියනවා පොලිපෙප්ටයිඩ් දාමයක් කියලා. මෙන්න මෙතනින් තමයි සමහරවොන්ට පැටලෙන්න ගන්න පාඩම. හරිද? පොලිපෙප්ටයිඩ් දාමය. ඔන්න බලන්න මම දැන් අඳින රූප දෙක මම ප්‍රෝටීන දෙකක් තමයි අඳින්න යන්නේ. හරිද? A ප්‍රෝටීනය සහ B ප්‍රෝටීනය. A ප්‍රෝටීන මම අඳිනවා මෙන්න මෙහෙම ඇමයිනෝ අම්ල දාමයක් අඳිනවා. මේකේ තියෙන්නේ පොලිපෙප්ටයිඩ් දාම එකයි. හරිද? පොලිපෙප්ටයිඩ් දාම එකයි තියෙන්නේ. දැන් මම තව ප්‍රෝටීනයක් අඳිනවා. මේකේ හැබැයි තියෙනවා පොලිපෙප්ටයිඩ් දාම දෙකක්. හරිද? මේක මෙහෙම සම්බන්ධලා තියෙනවා. හරිද? දැන් A ප්‍රෝටීනේ තියෙන පොලිපෙප්ටයිඩ් දාම එකයි B ප්‍රෝටීනේ තියෙන පොලිපෙප්ටයිඩ් දාම දෙකක්. හරිද? ඒතර සමහර කෙනෙක් හිතාගෙන ඉන්න හැමතිස්සෙම ප්‍රෝටීනයක් කියන්නේ පොලිපෙප්ටයිඩ් දාම එකක් කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. හරිද? ඒතර මම අඳපු මේ A ප්‍රෝටීනේ තියෙන පොලිපෙප්ටයිඩ් දාම එකයි බව ඇත්ත. නමුත් B ප්‍රෝටීනේ පොලිපෙප්ටයිඩ් දාම දෙකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝගේ හිතේ තියෙන පළවෙනි වැරදි අදහස අයින් කරගන්න. සෑම විටම පොලිපෙප්ටයිඩ් දාමයක් කරන ප්‍රෝටීනයක් නෙමෙයි. දැන් මෙන්න මේ ප්‍රෝටීනේ B ප්‍රෝටීනේ බලන්නකෝ. දැන් මේකට මම කියමු පොලිපෙප්ටයිඩ් දාම B A කියලා කියමු. එතකොට පොලිපෙප්ටයිඩ් දාමය A කියන එක මේ B ප්‍රෝටීනේ මේ පොලිපෙප්ටයිඩ් දාමයට මම කියනවා A කියලා. A පොලිපෙප්ටයිඩ් දාමය විතරක් තනියම ගත්තාම මේක ප්‍රෝටීනයක් නෙමෙයි. නමුත් මෙන්න මේ කියන පොලිපෙප්ටයිඩ් දාම දෙකේම එකතුවට කියනවා අපි ප්‍රෝටීනයක් කියලා. මේකට හොඳම උදාහරණය ඉන්නේ ඉන්සිලින්. ඉන්සිලින් හැදලා තියෙන්නේ පොලිපෙප්ටයිඩ් දාම දෙකකින්. හරිද? දැන් එතකොට ඔයාගේ ඔළුවේ තියෙන අර වැරදි අදහස දැන් අයින් වෙනවා. මුලින්ම මම කිව්වා පොලිපෙප්ටයිඩ් දාමයක් කියන්නේ හැම වෙලාවෙම ප්‍රෝටීනයක් නෙමෙයි. හරිද? අන්න ඒක විතරක් ඔළුවට දාගන්න. එතකොට ඔයාගේ මුල් ටික හරි. ඊළඟට අපි බලමු මේ ඇමයිනෝ අම්ල ගැන කතා කරන්නේ. දැන් ප්‍රෝටීන හැදෙලා තියෙන ඇමයිනෝ අම්ල වලින්. එතකොට මේ ඇමයිනෝ අම්ලයක් හැදලා තියෙන්නේ මොකකින්ද? ඇමයිනෝ අම්ලයක් හැදලා තියෙන්නේ මොකකින්ද? ඇමයිනෝ අම්ල හැදුණු ඒ මූලද්‍රව්‍ය ටික බැලුවොත් අපි කතා කරන්නේ ප්‍රෝටීනයක් හැදුණු මූලද්‍රව්‍යම නේද? හරිද? ඒ කියන්නේ ඇමයිනෝ අම්ල වල මූලද්‍රව්‍ය සංයුතිය ගැන කතා කරොත් අපි ඒ කතා කරලා තියෙන ප්‍රෝටීනයක් හැදුණු මූලද්‍රව්‍ය සංයුතිය නෙමෙයිද? ඒ දෙකම එකයිනේ. එහෙනම් අපි බලමු මේ ඇමයිනෝ අම්ලයක් මොනවෙන්ද හැදලා තියෙන්නේ කියලා. හරිද? ඒ ඔක්කොටම කලින් මට කියලා ඉන්න සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ල කීයක් ලෝකේ තියෙනවද? හරිද? සාමාන්‍ය ස්වභාවයේ ඇමයිනෝ අම්ල තියෙනවා 170ක් වගේ අතර ප්‍රමාණයක්. මේක සාමාන්‍යයෙන් අඩු වැඩි වෙන්න පුළුවන් 170ක් විතර අතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ 170න් 20ක් තමයි අපිට ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා දායක වෙන්නේ. එතකොට මොකක්ද කියව කතාව? ස්වභාවයේ ඇමයිනෝ අම්ල 170ක් අතර ප්‍රමාණයක් තියෙන බව ඇත්ත. නමුත් ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ප්‍රෝටීන සෑදීම සඳහා දායක වෙන්නේ මේ ඇමයිනෝ අම්ල 170න් 20ක් අතර ප්‍රමාණය. ඊට පස්සේ මම කිව්වා ඇමයිනෝ අම්ල වල මූලද්‍රව්‍ය සංයුතිය අපි බලනවා නම් අපි ඒ බලලා තියෙන්නේ ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතියම තමයි. හරිද? එතන ඇමයිනෝ අම්ලයක් ගත්තාම සාමාන්‍යයෙන් ඒක හැදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් කියන පරමාණු වලින්. හරිද? එතකොට මෙන්න මේ හැදිච්ච මූලද්‍රව්‍ය ටික ඔළුවේ තියාගන්න. ඒක ඔයාලට ඉස්සරහට පැහැදිලි මේවා පාඩම් කරන දෙයක් නෑ කියලා මෙතන. ඊට පස්සේ මම දැන් අඳිනවා මේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. හරිද? ඇමයිනෝ අම්ලයක ව්‍යුහයෙන් දැම්ම ඒකේ මැද තියෙනවා කාබන් පරමාණුවක්. හරිද? මැද තියෙනවා කාබන් පරමාණුවක්. මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙනවා කාබොක්සිලික් කාණ්ඩය. COOH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් තියෙනවා ඇමයින් කාණ්ඩයක්. ඒක මම NH2 කියලා දාගන්නවා. හරිද? ඊට පස්සේ තව පැත්තකින් සම්බන්ධ වෙලා තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. අවසාන වශයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා R කාණ්ඩය. R කාණ්ඩය මොකක්ද කියන එක අපි ඉස්සරහට බලමු. හරිද?
එතකොට මේ බලන්න ඇමයිනෝ අම්ලයක ව්‍යුහය මං ඇන්දේ. මේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ඇන්දනම් බලන්න මේ ව්‍යුහයට මොනවද තියෙන්නේ කියලා. මැද තියෙනවා කාබන් පරමාණුවක්. මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තිනවා කාණ්ඩ 4. ඒ කාණ්ඩ 4 මොනවද? කාබොක්සිලික් අම්ලයක් තියෙනවා එක පැත්තකින්. කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඇමයින් කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම ආර් කාණ්ඩයක් තියෙනවා. ඔන්න ඔය කියන මූල කාණ්ඩ 4 පදනම් වල තමයි මෙන්න මේ කියන ඇමයිනෝ අම්ලයක් හැදලා තියෙන්නේ. එතකොට ඇමයිනෝ අම්ලයක් ගත්තාම ඒකේ දේවල් පහක් තියෙනවා. ඇයි මේ මැද තියෙන කාබන් පරමාණුවත් ඇමයිනෝ අම්ලෙම කොටසක් තමයි. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මේ කාබන් පරමාණු විශේෂත්වය. මේ කාබන් පරමාණුවට විශේෂත්වය බලද්දී අපි ඔන්න තව ව්‍යුහයක් අඳගමුකෝ. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. හරිද? මේ කාබන් පරමාණුවේ ඔන්න මම ආර් කාණ්ඩයටත් සංකේතයක් දාලා තමයි මේ සැරේ අඳින්න යන්නේ. සුපුරුදු පරිදිම මෙන්න මේ කාණ්ඩ ටික මම සම්පූර්ණ කරගන්නවා. හරිද? COH කාණ්ඩයයි, කාබොක්සිලික් කාණ්ඩයයි, අපේ ඇමයින් කාණ්ඩයයි, අපේ හයිඩ්‍රජන් කාණ්ඩය මම සුපුරුදු පරිදිම මම සම්පූර්ණ කරගන්නවා. මම මේ R කාණ්ඩය වෙනුව මෙතෙන්ට දානවා CH3 කියන කාණ්ඩය. හරිද? එතකොට බලන්න මෙන්න මේ ඇමයිනෝ අම්ලය ගත්තට පස්සේ මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකට සම්බන්ධ වුණු කාණ්ඩ හතරම එකිනෙකට අසමානයි. හරිද? එතකොට මේකට සම්බන්ධ වුණු කාණ්ඩ හතරම එකිනෙකට අසමානයි. මෙන්න මේ අසමාන කාණ්ඩ හතරක් දරන මේ කාබන් පරමාණුවට අපි කියනවා අසමමිතික කාබන් පරමාණුවක් කියලා. ඇයි ඒක අසමමිතික කාබන් පරමාණුවක් උනේ? බලන්න මේ කාබන් පරමාණුවට සම්බන්ධ වුණු කාණ්ඩ හතර එකිනෙකට අසමාන වුණු නිසා. හරිද? දැන් ඔයාලට දල අවබෝධයක් තියෙනවා මේ ඇමයිනෝ අම්ලයේ මැද තියෙන කාබන් පරමාණුවට අපි අසමමිතිකයි කියනවා. අසමමිතිකයි කියන්නේ ඇයි? අසමමිතිකයි කියන්නේ මේකට සම්බන්ධ වුණු කාණ්ඩ හතර එකිනෙකට අසමාන වුණු නිසා. හරිද? ඔන්න මම ඒත් එක්කම තව ඇමයිනෝ අම්ලයක ව්‍යුහයක් අඳිනවා. හරිද? දැන් මේ අපි යන්නේ මේක තමයි ඇමයිනෝ අම්ල වලට පොදු ව්‍යුහය. මේ යන්නේ මම සාමාන්‍ය ඇමයිනෝ අම්ලය. දැන් මම තවත් ඇමයිනෝ අම්ලයක් අඳිනවා. හරිද? ඒකත් මේකෙම ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් බලා ගන්න මෙහෙම මෙතනින්. ඔන්න කාබන් පරමාණු තියෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. අනිත් පැත්තෙන් ඇමයින් කාණ්ඩයක් තියෙනවා. යටින් හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. මෙතන මම R කාණ්ඩය වෙනුවට දක්වන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්ම තමයි. හරිද? දැන් බලන්න මෙන්න මේ කාබන් පරමාණු විශේෂත්වය බලන්න. මේ කාබන් පරමාණු විශේෂත්වය තමයි මේකට සම්බන්ධ වුණු කාණ්ඩ හතර අසමාන නැහැ. මේ වගේ කාණ්ඩයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මේ වගේ කාණ්ඩයක් තව එකක් මේක නැහැ. නමුත් මේ හයිඩ්‍රජන් පරමාණු වගේ දෙකක් තියෙනවා. දැන් අපිට මේ කාබන් පරමාණුවට අසමමිතික කාබන් පරමාණුවක් කියන්න පුළුවන්ද? අපිට මේකට අසමමිතික කාබන් පරමාණුවක් කියන්න බෑ. මොකද මේකේ තියෙන කාණ්ඩ සමහරක් ඒවා සමාන නිසා. මේ මොකකවත් ව්‍යුහය නෙමෙයි මේ ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය. හරිද? ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට ග්ලයිසින් ගත්තට පස්සේ ඒකේ මැද තියෙන්නේ අසමමිතික කාබන් පරමාණුවක් නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි මේක තමයි අපිට ඇඳින්න පුළුවන් සරලම ඇමයිනෝ අම්ලය වෙන්නේ. අයි ඔයාලට තේරෙනව නේද? මෙතන මේ හයිඩ්‍රජන් පරමාණුව තමයි අපිට දක්වන්න පුළුවන් සරලම දේ. R කාණ්ඩයක දක්වන්න පුළුවන් සරලම දේ වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුව. එහෙනම් අපි මේ ඇඳලා තියෙන්නේ මොකක්ද? සරලම ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය වෙන ග්ලයිසින් වල ව්‍යුහය. මෙන්න මේ R කාණ්ඩය ගත්තාම විශේෂයි. මේ R කාණ්ඩය දිහා බලන්න. මේ R කාණ්ඩයට අපි කියනවා එක්කෝ විචල්්‍ය R කාණ්ඩයක් කියලා කියනවා. ඊට පස්සේ අංශදාමයක් කියලා කියනවා. නැත්තම් අපිට ඇල්කීල් කාණ්ඩයක් කියලා කියන්න පුළුවන්. හරිද? දැන් බලන්න. මෙන්න මේ මං ඇඳපු ඇමයිනෝ අම්ල අණු තුනේම ව්‍යුහය බලන්න. මේ තුනේම මෙන්න මේ කොටස සමානයි. හරිද? මේ තුනේම මෙන්න මේ කොටස සමානයි. වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ R කාණ්ඩේ පමණයි. ඒක නිසා තමයි අපි ඒකට විචල්්‍ය R කාණ්ඩය කියලා කියන්නේ. එහෙනම් මේක පදනම්ම අපිට මෙන්න මේ ව්‍යුහය කොටස් දෙකයි කියලා කියන්න පුළුවන්. බලන්න මේකේ වෙනස් වෙන්නේ R කාණ්ඩේ විතරයි. නම් මේ ඔක්කොම තියෙන්නේ වෙනස් නොවන සුළු විදියට. එහෙනම් මේ වෙනස් වෙන්නේ නැති කොටසට අපි කියනවා පිටකොන්ද කියලා. මෙන්න මේ R කාණ්ඩේ තියෙන මේ කාණ්ඩයට අපි කියනවා අංශදාමය කියලා. හරිද? අංශදාමය සහ පිටකොන්ද. ඇමයිනෝ අම්ලයක ඒතකොට කොටස් දෙකයි අංශදාමය සහ පිටකොන්ද. ඒවට අයිති වෙන්නේ මොකද්ද? අංශදාමයට අයිති වෙනවා කාබන් පරමාණු අයිති වෙනවා, කාබොක්සිලික් කාණ්ඩය අයිති වෙනවා, ඇමයින් කාණ්ඩය අයිති වෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු අයිති වෙනවා. ඊට පස්සේ අංශදාමයට අයිති වෙන්නේ අපේ R කාණ්ඩය. හරිද? ඒ ටික පැහැදිලි. ඊට පස්සේ බලන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. දැන් අපේ මූලද්‍රව්‍ය සංයුතිය බලන්නකෝ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කියන පරමාණු හතරම කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. සල්ෆර් කොහෙද තියෙන්නේ? ඔන්න ඔක තමයි ඊළඟට එන ප්‍රශ්නේ. දැන් මට අඳින්න ඉඩ නැති නිසා මම මේ ඇමයිනෝ අම්ල ටිකක් මෙතනින් එකක් අයින් කරලා ඔන්න බලන්න මම කරන වැඩේ. මෙතනින් එකක් අයින් කරනවා. මෙන්න මෙතන මම CH3 වෙනුවට දා ගන්නවා වෙන මේකක්. හරිද?
මේකේ පිටකොන්දේ එමමයි. මම අලුතෙන් ඇමයිනෝ අම්ලයක් හඳින්නේ නැහැ. මේ පිටකොන්දටම මම R කාණ්ඩය වෙනස් කරන්න තමයි යන්නේ. මම ඒ කියන්නේ මෙන්න මේ වගේ කාණ්ඩය CH2SH. මේ මොකක්වත් නෙමෙයි ඇඳලා තින්නේ. මේ ඇඳපු ඇමයිනෝ අම්ලේ නම තමයි histidine. හරිද? එතකොට මෙන්න බලන්න. මෙන්න මෙතන කාණ්ඩය තියෙනවා S පරමාණුව. එහෙනම් ඔයාලට තේරෙනව නේද? සල්ෆර් කියන්නේ ඇමයිනෝ අම්ලවල තියෙන මූලද්‍රව්‍ය සංයුතියේ තියෙන එක පරමාණු වර්ගයක් තමයි සල්ෆර් කියන්නේ. ඒක හැම ඇමයිනෝ අම්ලයකම නැහැ. නමුත් සමහර ඇමයිනෝ අම්ලවල තියෙනවා. එතකොට මෙතියොනින්, හිස්ටිඩීන් කියන වගේ ඇමයිනෝ අම්ලවල මෙන්න මේ කියන සල්ෆර් තියෙනවා. එතකොට ඇමයිනෝ අම්ලවල මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සමහර විට සල්ෆර් කියලා අපි පැහැදිලි කරනවා. හරිද? එතකොට මේ ටික පැහැදිලි. ඊට පස්සේ මම මේ ටික චුට්ටක් මකා ගන්නම්. දැන් බලන්න මෙන්න මේ ඇමයිනෝ අම්ලයේ තියෙන කාබොක්සිලික් කාණ්ඩය. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා ඇමයින් කාණ්ඩය. සාමාන්‍යයෙන් කාබොක්සිලික් කාණ්ඩය ආම්ලිකයි. ඊට පස්සේ මේ ඇමයින් කාණ්ඩය බාෂ්මිකයි. හරිද? ඒතර බලන්න මෙන්න මේ පරමාණුයි. ඒතර මේකෙන් ආම්ලික ස්වභාවයක් දෙනවා. පස්සේ මෙන්න මේ ඇමයින් කාණ්ඩයෙන් බාෂ්මික ස්වභාවයක් දෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට එකම පරමාණුවක ආම්ලික සහ බාෂ්මික ගතිගුණ දෙකම දක්වනවා නම් අපි කියනවා ඒක උභය ගුණී අණුවක් කියලා. හරිද? ඒකට අපි කියනවා උභය ගුණී අණුවක් කියලා. මොකද මේක අපි උභය ගුණී අණුවක් කියන්නේ මේකේ ආම්ලික සහ බාෂ්මික ලක්ෂණ දෙකම දරන නිසා. හරිද? ඊට පස්සේ හිතන්නකෝ හදිසියවත් මෙන්න මේ R කාණ්ඩය. දැන් මෙහෙම දැන් අවුලක් නැහැ. මේකේ කාබොක්සිලික් කාණ්ඩය එකයි ඇමයින් කාණ්ඩය එකයි. හදිසියවත් මෙන්න මේ R කාණ්ඩය කොහෙට හරි ඔන්න වැඩිපුර කාබොක්සිලික් කාණ්ඩයක් ආව කියමුකෝ. නැත්නම් ඇමයින් කාණ්ඩයක් ආව කියමුකෝ. වැඩිපුර කාබොක්සිලික් කාණ්ඩයක් ආවොත් මේකේ ආම්ලික ගතිගුණ වැඩි වෙනවා. හරිද? වැඩිපුර ඇමයින් කාණ්ඩයක් ආවොත් මේකේ බාෂ්මික ගතිගුණ වැඩි වෙනවා. අපි මේ කතා කරන්නේ R කාණ්ඩය ගැන. එතකොට මේ වගේ ආම්ලික ගතිය වැඩි වෙච්ච, ඒ කියන්නේ කාබොක්සිලික් කාණ්ඩ වැඩි වෙන ඇමයිනෝ අම්ල වලට අපි කියනවා ආම්ලික ඇමයිනෝ අම්ල කියලා. මේ වගේ එක්කෝ මෙන්න මේ වගේ නැත්නම් මේ වගේ, ඒ කියන්නේ ඇමයින් කාණ්ඩ වැඩි වෙලා R කාණ්ඩය ඇමයින් කාණ්ඩ වැඩි වෙලා බාෂ්මික ගතිගුණය වැඩි වුණු ඇමයිනෝ අම්ල වලට අපි කියනවා බාෂ්මික ඇමයිනෝ අම්ල කියලා. හරිද? ඊට පස්සේ අපි බලන්න යනවා කොහොමද මේ පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන එක ගැන. හරිද? පෙප්ටයිඩ් බන්ධනය දක්වන්න මම චුට්ටක් මේ ටික මකා ගන්න. පෙප්ටයිඩ් බන්ධනයක් ඇති වෙන්නේ සංගණන ප්‍රතික්‍රියාවක් මගින්. සංගණන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? ජල අණුවක් පිට වෙමින් බන්ධන සෑදෙන ප්‍රතික්‍රියාව වලට අපි කියනවා සංගණන ප්‍රතික්‍රියා කියලා. සංගණන ප්‍රතික්‍රියාව වල මතකයි කාබෝහයිඩ්‍රේට් වල හමු වුණා, ලිපිඩ වල හමු වුණා. දැන් අපිට හම්බ වෙනවා ප්‍රෝටීන වල. හරිද? ඒතර මම මේක පෙන්වන්න ඔයාලට අඳ ගන්නම් ව්‍යුහයක් සරලව අඳ ගන්නම්. මෙහෙම එක පැත්තකින් COOH අඳ ගන්නම්. ඊට පස්සේ මේ පැත්තෙන් NH2 අඳගත්තා. ඊටු ටික හයිඩ්‍රජන් සහ R කාණ්ඩය මෙහෙම දක්ව ගන්නවා. ඊට පස්සේ මම මෙතන අඳ ගන්නම් මේ පැත්තට අමයින් කාණ්ඩය මෙහෙම මේක සම්පූර්ණ කරගන්නම් ඉක්මනින්. ඔන්න බලන්න දැන් අපිට කොහොමද මේකේ සංගණන ප්‍රතික්‍රියාවක් වෙන්නේ කියලා දක්වන්න යන්නේ. එතකොට මේක මේ පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ යාබද ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර. ඒක ඔයාලට පැහැදිලි. හරිද? එතකොට මොකකින්ද මේ ජල අණුව හැදෙන්න දායක වෙන්නේ මොනවද මේකේ? ජල අණුව හැදෙන්න දායක වෙන්නේ හයිඩ්‍රජන් සහ OH කාණ්ඩ. හරිද? එතකොට මේ OH කාණ්ඩය එන්නේ කොහෙන්ද? හයිඩ්‍රජන් එන්නේ කොහෙන්ද? ඕක තමයි ප්‍රශ්නේ. ඔයාලට එතකොට ඒක බැලුව බැලමට. දැන් ඔයාලට බැලුව බැලමට තේරෙනවා. දැන් මේක අපි හරියට අඳගත්තොත් මේකේ තියෙන්නේ ඇත්තටම මේ වගේ ස්වභාවයක්. කාබොක්සිලික් කාණ්ඩයේ තියෙන මෙහෙම, ඇමයින් කාණ්ඩයේ තියෙන මෙහෙම. හරිද? එතකොට ඔයාලට බැලුව බැලමට පේනවා. මේකේ ජල අණුව ඉවත් වෙන්න ඕන කොයි තැන් වලින්ද කියලා. මේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. බලන්න ජල අණුව ඉවත් වෙන්න තියෙන්නේ මෙහෙම විතරයි. හරිද? එතකොට මේක ජල අණුව හදන්න ඕන හයිඩ්‍රජන් දෙන්නේ ඇමයින් කාණ්ඩය. ජල අණුව හදන්න ඕන OH කාණ්ඩය දෙන්නේ කාබොක්සිලික් කාණ්ඩය. ඒක ඔයාලට පැහැදිලි. එතකොට මේ පෙප්ටයිඩ් බන්ධනයක් අපි අර්ථ දක්වද්දි මෙහෙම කියනවා. පෙප්ටයිඩ් බන්ධනයක් අපි අර්ථ දක්වන්නේ මෙහෙමයි. ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් සිදුවේ. හරිද? ජල අණුවක් පිට වෙමින් සෑදෙන බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. දැන් මේ බන්ධනය ඇති වුණාට පස්සේ කොහොමද මේ මෙන්න මේ ඇමයිනෝ අම්ල අණු දෙක ඉන්නේ? මේ බන්ධනය ඇති වුණාට පස්සේ මේ ඇමයිනෝ අම්ල අණු දෙක ඉන්නේ මෙහෙම. හරිද? R කාණ්ඩය මම මෙහෙම අද ගන්නවා. මේක හයිඩ්‍රජන් පරමාණුව. මේක ඇමයින් කාණ්ඩය. මෙන්න මෙතන බලන්න. මේකේ මෙන්න මේක නැති වෙන්නේ. මේ නැති වෙන එක ඔන්න මම මේක මකලම දැම්මා. හරිද? මකලම දැම්මට පස්සේ මෙන්න මේ බන්ධනය ඇති වෙන්නේ මෙහෙම මෙතන. හරිද? තේරුණාද? එතකොට ඔයාලට සාමාන්‍ය ව්‍යුහයක් දුන්නා මේක ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. මේක අහන එකක් නෑ විභාගෙට. එතකොට බන්ධනය ඇති වෙන්නේ මෙහෙම. මේ බලන්න කාබන් වටේට බන්ධන 4 සම්පූර්ණයි, නයිට්‍රජන් වටේට බන්ධන 4 සම්පූර්ණයි. මෙන්න මෙතනින් ඉවත් වෙලා තියෙනවා ජල අණු. ජල අණු ඇති උනේ කොහොමද? කාබොක්සිලික් කාණ්ඩයෙන් තමයි අපිට
OH කාණ්ඩය දුන්නේ. මෙන්න මේ ඇමයින් කාණ්ඩයෙන් තමයි අපේ H පරමාණුව දුන්නේ. හරිද? ඔන්න ඔය කියන කරුණු ටික පැහැදිලි. හරිද? ඒතර මම අද කතා කරපු දේවල් ගැන චූටි සාරාංශයක් කරොත් මේ වගේ ටික අපි කතා කරේ. අපි මුලින්ම කිව්වා ප්‍රෝටීන් තව වැදගත් දෙයක් තමයි ප්‍රෝටීන කියන්නේ බහු අවයවික. ඒ වගේම තමයි මේවා මහාණු. මහාණු කියන්නේ මේකට මහාණු කියන්නේ මේකේ අණු භාරය 10 4 වෙනි බලයට වඩා වැඩි. ඊට පස්සේ බහු අවයවික කියන්නේ මොකද? මේකේ තැනුම් මේකකේ වෙන්නේ ඇමයිනෝ අම්ල පුනරාවර්තන රටාවකට නැවත සැකසීමේ. ඒ කියන්නේ තැනුම් ඒකායවිකයේ බහු අවයවිකනේ ලක්වීමෙන් හැදුණු නිසා තමයි මේකට බහු අවයවික කියන්නේ. එතකොට ප්‍රෝටීන කියන්නේ බහු අවයවික ඒ වගේම මහාණු. මේක අණු භාරය ගත්තට පස්සේ 10 4 වෙනි බලයට වඩා වැඩි. හරිද? ඔන්න ඔය කියන කතන්දර ටික තමයි අපි අද පැහැදිලි කරගත්තේ. මම මුලින්දම සාරාංශගත කරොත් මොකක්ද අද කතා කරේ කියලා. ඒතර අපි මුලින්ම කතා කරා ප්‍රෝටීන හැදිලා තියෙන ඇමයිනෝ අම්ල වලින් ඇමයිනෝ අම්ල තැනුම් මේකකයේ විදිහට තියාගෙන ඒක බහු අවයවීකරණයකට ලක් වෙමින් සෑදුණු දාම වලට අපි කියව ප්‍රෝටීන කියලා. හරිද? ඊට පස්සේ අපි කිව්වා සාමාන්‍ය ස්වභාවය ඇමයිනෝ අම්ල 170ක් තියෙනවා කිව්වා. මේ 170න් 20ක් තමයි අපිට ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙන්නේ. හරිද? ඊට පස්සේ කිව්වා ඇමයිනෝ අම්ලයක් හැදිච්ච මූලද්‍රව්‍ය සංයුතිය බලනවා නම් අපි ඒ බලලා තියෙන ප්‍රෝටීනයක් හැදෙන මූලද්‍රව්‍ය සංයුතියම තමයි. ඊට පස්සේ අපි බැලුවා ඇමයිනෝ අම්ල හැදිලා තියෙන මොන වගේද කියලා. පරමාණු පහක් තිබ්බා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් සහ සමහර ඇමයිනෝ අම්ල වල තිබ්බ සල්ෆර්. ඒකට උදාහරණ දෙකකුත් කිව්වා හිස්ටිඩින් සහ මෙතියොනින්. හරිද? ඊට පස්සේ අපි ඇමයිනෝ අම්ලයක ව්‍යුහය බැලුවා. සාමාන්‍ය ඇමයිනෝ අම්ලයක් අඳිනවල පොදු ව්‍යුහය. හරිද? ඒකේ කාණ්ඩ හතරක් තිබ්බා. ඒ කාණ්ඩ හතර මතකයි. කාණ්ඩ හතර මොනවද? කාබොක්සිලික් කාණ්ඩය, ඇමයින් කාණ්ඩය, H පරමාණුව සහ විචල්්‍ය R කාණ්ඩය නැත්නම් අංශදාමය. ඔය වගේ නමක් කියන්න පුළුවන් ඒකට. හරිද? ඊට පස්සේ අපි බැලුවා කොහොමද මේ මැද තියෙන කාබන් පරමාණු අසමාන වෙන්නේ. අසමිතික වෙන්නේ. අසමිතික කාබන් පරමාණුවක් කියන්නේ ඇයි ඒකට? ඒකට අසමිතික කාබන් පරමාණුවක් කියන්නේ ඒකේ වටේට තියෙන කාණ්ඩ හතර අසමාන නිසා. ඒක ඔයාලට පැහැදිලි. හරිද? ඊට පස්සේ අපි බැලුවා අසමමිතික කාබන් පරමාණු හැම විටම ඇමයිනෝ අම්ල වල තියෙනවද කියලා. අසමමිතික කාබන් පරමාණු හැම විටම සෑම ඇමයිනෝ අම්ලයකම තියෙනවද? අපි බලාගෙන යද්දි එක තැනකදී දැක්කා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති එක තැනක් තමයි ග්ලයිසින් කියන්නේ. හරිද? ඒකට හේතුව මොකද්ද? ග්ලයිසින් වල R කාණ්ඩයේ තියෙන H පරමාණුවක්. හරිද? ග්ලයිසින් වල R කාණ්ඩයේ තියෙන H පරමාණුවක්. එතන H පරමාණුවක් තියෙනවා නම් එතකොට ග්ලයිසින් වටේට තියෙන ග්ලයිසින් කියන ඇමයිනෝ අම්ලයේ තියෙන කාබන්ට බැඳුණු කාණ්ඩ හතර අසමාන වෙන්නේ නැහැ. අසමාන වෙන්නේ නැත්නම් එහෙනම් ඒ කාබන් පරමාණුව අසමමිතිකත් නැහැ. තව වැදගත් දෙයක් තමයි මේ අසමමිතික කාබන් පරමාණුවට අපි නමක් කියනවා කෛරයල් කාබන් කියලා. ඒකත් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපි ඔහොම බලාගෙන ගියා. ඊට පස්සේ අපි දැක්ක විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ ඇමයිනෝ අම්ලයේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. තව පැත්තකින් ඇමයින් කාණ්ඩයක් තියෙනවා. කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ඒකට ආම්ලික ගතිගුණ තියෙනවා. ඇමයින් කාණ්ඩයක් තියෙනවා. ඒකට බාෂ්මික ගතිගුණ තියෙනවා. එතකොට එකම අණුවක් තුල මෙන්න මේ කියන එකම අණුවක් තුල ආම්ලික ගතිගුණයි බාෂ්මික ගතිගුණයි දෙකම තියෙනවා. අපි ඒකට නමක් කිව්වා ඒක උභයගුණීය අණුවක් කියලා. එතකොට ඇමයිනෝ අම්ල කියන්නේ උභයගුණීය අණු. එතකොට ඒක පැහැදිලි ප්‍රශ්නයක් නෑ එතන. ඊට පස්සේ තව දෙයක් මම කිව්වා. ටිකක් මේ ඉස්සරහට ගිහලා මේක ටිකක් අර හරියට බැලුවොත් R කාණ්ඩයේ හදිසියවත් තව කාබොක්සිලික් කාණ්ඩයක් આવොත් ඒකේ ආම්ලික ගතිගුණ ස්වභාවය වැඩි වෙනවා. එහෙම වුණොත් අපි ඒකට කිව්වා ආම්ලික ඇමයිනෝ අම්ලයක් කියලා. හදිසියවත් R කාණ්ඩයේ ඇමයින් කාණ්ඩයක් වැඩනොත් අපි ඒකට කිව්වා බාෂ්මික ඇමයිනෝ අම්ලයක් කියලා. එතකොට ඒ ටික පැහැදිලි. ඊට පස්සේ අපි බලමු පෙප්ටයිඩ් බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද කියලා. පෙප්ටයිඩ් බන්ධන ඇති වෙන්නේ සංගණන ප්‍රතික්‍රියා මගින්. එතකොට ජල අණුවක් පිටවෙනවා. ජල අණුව පිටුනේ කොහොමද? ඇමයින් කාණ්ඩයෙන් දුන්න හයිඩ්‍රජන් පරමාණුවක් කාබොක්සිලික් කාණ්ඩයෙන් දුන්නා මොකක්ද? OH කාණ්ඩය. ඒකෙන් තමයි ජල අණුව පිටුනේ. ඊට පස්සේ මම පටන් ගනිද්දිම කිව්වා පොලිපෙප්ටයිඩ් දාම සහ ප්‍රෝටීන අතර තියෙන වෙනස. ඇතැම් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් දාම එකකින් හැදෙන්න පුළුවන්. ඇතැම් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් දාම දෙකකින් හෝ කිහිපයකින් හැදෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කියන වෙනස්කම් ටික තමයි අද කතා කරේ. එතකොට මම හිතනවා මේක අර යට මට්ටමේ ඉඳන් බලන කෙනෙක්ට උනත් මේකෙන් ලොකු දෙයක් එකතු කරගන්න පුළුවන් කියලා. හරිද?